ඔන්න කාලෙකට පස්සේ ආයෙත් ආක්ටර්න්ස් අපි ඔයාලත් එක්ක ලස්සන ට්‍රැවල් එක්ස්පීරියන්ස් එකක් බෙදා ගන්න යන්නේ. අද අපි මේ වීඩියෝ එකකින් ඔයාලව එක්කන් යන්නේ කැන්ඩි වල තියෙන ලස්සන ලොකේෂන් එක හදලා තියෙන ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිප් හොටෙල් එකට. මේ හොටෙල් එක තියෙන තැන ගැන කිව්වොත් කැන්ඩි ලේක් ග්‍රවුන්ඩ් එක ළඟම තියෙන මහාමායා මාවතේ තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නේ. අපි එහෙනම් දැන් ඇතුළට ගිහිල්ලාම බලමු මේ හොටෙල් එක මොන වගේද කියලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේ හොටෙල් එකේ මේන් රෙස්ටෝරන්ට් ඒරියා එකට. ඇත්තටම මෙතන වගේම මුළු හොටෙල් එකම හරිම ලස්සනයි. ඉන්ටීරියර් ඩිසයින් එක උනත් යුනික් විදියට හරි ලස්සන නිර්මාණය කරලා තියෙනවා. අද අපි මේ හොටෙල් එකට ආවේ හයි ටී බුෆේ එකකට. දැන් එහෙනම් අපි හයි ටී බුෆේ එක ස්ටාර්ට් කරන්න යන්නේ. අපි එහෙනම් බුෆේ එකට ගිහිල්ලා අවිල්ලා බලමු මේ හොටෙල් එකේ තියෙන ලස්සන ඒ වගේම විශේෂ තැන් මොන වගේද කියලා. අපි දැන් එහෙනම් ස්ටාර්ට් කරා බුෆේ එක. මේ බුෆේ එකේ සෙටප් එක හරිම ලස්සන විදියට කලර්ෆුල් විදියට අරේන්ජ් කරලා තිබුණා මේ හොටෙල් එකෙන්. ඒ වගේම ස්වීට්ස් වර්ග, සේවරි අයිටම්ස් වගේම බෙවරේජ් වර්ගත් එක්ක ගොඩක් ෆුඩ් වෙරයිටි සෙට් කරලා තිබුණා මේ බුෆේ එකේ. මෙහි තිබ්බ IT බුෆේ එකේ තිබ්බ තවත් විශේෂත්වයක් තමයි මේ බුෆේ එකේ කෙළවරේ ලයිව් ස්ටේෂන් එකක් තිබුණා. අපි එතන තියෙන කෑම වර්ග try කරලා බලන්න හිතුවා. අපි එතන ගිහලා ඕඩර් කරේ vegetable crepes එක. ලයිව් ස්ටේෂන් එකේ ඉඳලා දැන් අපි ආව බෙවරේජ් කෝන් එකට. එතනදී අපි මිල්ක් කොෆි එකක් තමයි හදාගත්තේ. මිල්ක් කොෆි ටික හදාගෙන දැන් අපි ආවා අද අපි මෙහි කෑම ගන්න ටේබල් එක ළඟට. අපිට මේ හොටෙල් එකෙන් arrange කරලා දුන්න ටේබල් එක තිබුණේ හරිම ලස්සන විදියට කැන්ඩි ටවුන් ඒරියා එකෙන් බලා ගන්න පුළුවන් වින්ඩෝ එකක් තියෙන තැනක. ඒ ලස්සන view එකක් දිහා බලාගෙනම තමයි අපි මේ හයි ටී බුෆේ එක enjoy කරේ. IT බුෆේ එක ඉවර කරලා දැන් අපි ආවිල්ලා ඉන්නේ මේ හොටෙල් එකේ තියෙන ඉන්ෆිනිටි පූල් එක ළඟට. මේ හොටෙල් එකට එන අයගේ වැඩිපුර ආකර්ෂණයක් දිනාගත්තේ තැනක් තමයි මෙතන. මොකද මෙතන ආවට පස්සේ කැන්ඩි ටවුන් එකේ ලොකු ඒරියා එකක් වගේම කැන්ඩි ලේක් එකේ view එකත් හරි ලස්සනට බලා ගන්න පුළුවන්. පූල් එක ළඟ ඉඳලා දැන් අපි ආව මේ හොටෙල් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට. මෙතන හඳුන්වලා තියෙන්නේ ග්‍රෑන්ඩ් ස්කයි ලොජ් කියලා. මෙතන තමයි මේ හොටෙල් එකේ තියෙන බාර් ඒරියා එක තියෙන්නේ. මෙතන පල්ලෙහා රෙස්ටෝරන්ට් ඒරියා එක වගේම හරි ලස්සන නිර්මාණය කරලා තියෙනවා. මෙතනදී කැන්ඩියන් කල්චර් එකට අදාළ වෙන චිත්‍ර වගේ දේවලුත් එකතු කරගෙන තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. මේ හොටෙල් එක ගැන කතා කරොත් මේ හොටෙල් එක හදලා තියෙන්නේ කැන්ඩි වල තියෙන විශේෂ ඒ වගේම ලස්සනම ලොකේෂන් වලට අඩුම වෙලාවකින් යන්න පුළුවන් වෙන තැනක. ඒ නිසා කැන්ඩි වල ස්ටේ එකකට එන අයට හොඳම තැනක් තමයි ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිප් හොටෙල් එක කියන්නේ.
ඒවගේම මෙහට ස්ටේක්කට එනයට ඩිලක් සුයිට් ඒවගේම ග්‍රෑන් සුයිට් විදිට කැටගෙට කීපයක්ම තියෙන තෝරගන්න මේ තින රූම්සොල අපි දැන් මේ ඇවිල්ලන්න මේ හොටෙල් එක තියෙන ලස්සන බියව් පොයින්ට් එකට මෙතනදි 360 view එකක් බලාගන්න පුළුවන් මුළු කැන්ඩි ටවුන් එකේම ඒ වගේම මේ වටේට තියෙන කඳු පන්ති වලින් ඉර පායනවා වගේම ඉර බැහැලා යනවත් හරිම ලස්සනට බලා ගන්න පුළුවන් තැනක් තමයි මෙතන ඒ වුණාට අද මෙහෙ තිබ්බ වැහිබර කාලෙකුණෙත් එක්ක ඒ දේවල් නම් අපිට බලා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ එහෙනම් ග්‍රෑන්ඩ් සරන්ඩීප් හොටෙල් එකේ ඉඳලා අද අපි ගෙනාව බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න යන්නේ. අපි හිතනවා මේ බ්ලොග් එකෙන් ඔයාලා මේ හොටෙල් එක ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. ඒ වගේම වෙනද වගේ මතක් කරන්න ඕන අපිව subscribe කරපු නැති අය ඉන්න ඕන දැම්ම ගිහලා අපිව subscribe කරන්න. එතකොට පුළුවන් ඉස්සරහට මේ වගේ කියන ලස්සන travel vlog එක ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ළඟදී මේ වගේ තවත් ලස්සන travel vlog එකකින් හමු වෙමු. අපි ගිහින් එන්නම්. අපි afterns